අපේ ජීවිතේ සමහර දවස් තියෙනවා. කාත් එක්කවත් කතා කරන්න හිතෙන්නේ නැති. හිත බර වෙලා වගේ නිහඬව ඉන්න හිතෙන දවස්. එහෙම වෙලාවට මගේ හිත සනසන්න මට උදව් වෙන්නේ මේ පුංචි පැල ටික. මේවා කතා කරන්නේ නැහැ. ඒත් හැම දවසකම අලුත් කොලයක් දාලා මට කියනවා වගේ. ඉවසන්න, ලස්සන දේවල් හැදෙන්න කාලයක් ඕනේ. ඒ නිසා අද මම ඔයාලට පෙන්වන්නේ පැල විතරක් නෙවෙයි මගේ හිතට සැනසීම දෙන මගේ පුංචි ලෝකය. එන්න අපි එකට මේ ලස්සන කොළ අතරට යමු. මගේ channelයට ආයෙත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මම මගේ ප්‍රියතම පැල ටික ඒවා බලා ගන්න විදිහ ඒවට භාවිතා කරන සරල ක්‍රම ඔයාලට පෙන්නනවා. මේ තියෙන්නේ හොය පැල ටිකක්. ඒවයි හරි ලස්සන ප්ලාස්ටික් මලක් වගේ මලක් පිපෙනවා. මං උදේම නැගිටලා මේ මිදුල අතු ගාගත්තා. ඊට පස්සේ මට ගොඩක් වැඩ කරගන්න තියෙනවා අද දවසේ. වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. අපේ බබා උදව්වට ඇවිල්ලා තමයි ඉන්නේ. මේ තියෙන්නේ ස්පයිඩර් ප්ලාන්ට්. මේ වගේ මේ රිකිලි වලින් ඒවා පැල කරගන්න පුළුවන්. ඔය එල්ලිලා තියෙන්නේ. මේ තියෙන්නේ සිලෝන් 13 පෝතෝස් එක. මනි ප්ලාන්ට් වර්ගයක්. මේවා සේරම ඇරේසියේ කුලයට තමයි අයිති වෙන්නේ. මේ පෙන්නන්නේ ස්නේක් ප්ලාන්ට් එකක්. ඉස්සලා පෙන්නුවේ මේ සිල්වර් ප්ලාන්ට් වර්ගයක්. මේ කොලේ අලු පාටට තියෙන්නේ. මේවත් හරි ලස්සන කොළ වර්ගයක්. උඩ රතු පාට කොළයක් එන්නේ. බෝ කරගන්නත් හරිම ලේසි. මේ ස්නේක් ප්ලාන්ට් එකේ බේබි එක, ඒ කියන්නේ කුරු විශේෂ. මේ තියෙන්නේ ලිප්ස්ටික් මල් වල දැකලා තියෙනවද? හරි චූටි පාට වර්ග ගොඩක් තියෙනවා ඒකේ. මේ මම දැන් පැල කරන්න ගියාම අපේ බබා මට උදව් කරනවා. මේ මම මනි ප්ලාන්ට්ස් ටිකක් පැල කරගන්න තමයි හදන්නේ. මනි ප්ලාන්ට්ස් දැන් මම මේකේ මාධ්‍ය විදිහට අරගෙන තියෙන්නේ මතු පිටපස්, කොම්පෝස්ට්, කොහොබත්. අපිට ඕනේ නම් මාධ්‍ය රහිතව මේ වගා කරන්නත් පුළුවන්. වතුර බෝතල් වල දාලා වගා කරන්නේ අන්න ඒ වගේ. මම පැල රැක බලා ගන්න විදිහ කියලා කිව්වොත් මේ පැල දැන් අපි ඉන්ඩෝ ප්ලාන්ට්ස් විදිහටනේ තියන්නේ. කෙලින්ම අවුවට තියන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ ටික දවසක් ගේ ඇතුලේ තියලා අපි එළියට තියන්න ඕනේ. එතකොට කෙලින්ම අවුවට තියන්නේ නැහැ. පැලවල වෙනසක් වගේ තියෙනකොට තමයි එහෙම ලාව්වේ දවසක් වගේ තියලා ගන්නවා. එතකොට පස්ස වේලිලා වගේ නම් අපි චුට්ටක් ඇඟිල්ල ඔහම දාලා බලලා පස්ස වියලි භාවයකින් යුක්තයි නම් අපි වතුර ටිකක් ස්ප්‍රේ කරනවා. මාසෙකට දෙකකට වගේ පොහොර පොඩ්ඩක් දැම්මනම් කමක් නැහැ. ඒත් ඒක අනිවාර්ය නැහැ. මුල් වැඩි වුණොත් අපි මේ පොඩි භාජනවල තියලා හරියන්නේ නැහැ. වෙනත් ලොකු භාජනවලට අපි මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටික මාරු කරන්න ඕනේ. ඔයාලත් ඉතින් ආසයි නේද මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට? ඇයි අපි ගොඩක් මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට ආස?
ඇත්තටම පැල කියන්නේ මට විනෝදාංශයක් විතරක් නෙවෙයි. හිතට ලොකු සැනසීමක්. ඒකෙන් ස්ට්‍රෙස් එක අඩු කරනවා. ගෙදර ලස්සන කරනවා. උදේම මේ පැල බලලා දවස පටන් ගන්නවා කියන්නේ ඒක වෙනම සතුටක්. ඉතින් මම හැමෝටම කියන්නේ පුළුවන් නම් එක පැලයකින් හරි පටන් ගන්න හදන්න කියලා. මේ තියෙන්නේ හොයල් පැලයක්. මම අර මුලින්ම පෙන්නුවේ මේකෙත් මේ අපිට කට් කරලා පැල බෝ කරගන්න පුළුවන්. පැල කියන්නේ ගෙදර ලස්සන කරන්නම විතරක් නෙවෙයි. ඒවා අපිට ඇත්තටම ඉවසීමත් උගන්වනවා. ආදරයෙන් රැක බලා ගත්තොත් ලස්සනට වැඩෙනවා. ජීවිතේත් ඉතින් ඒ වගේමයි. අද ලස්සනක් නැහැ කියලා හිතන දේවල් හෙට දවසේ මල් පිපෙන්නත් පුළුවන්. ඒ නිසා ජීවිතය ගැන බලාපොරොත්තු අත්හරින්න එපා. ඔයාලගේ ජීවිතේත් දවසින් දවස ලස්සන වෙන්න කියලා මම ඔයාලට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා ආස මල් ළඟ තියෙන පැලවලින් මොන පැලයටද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.
ආයෙත් මේ වගේ ප්ලාන්ට් කෙයා, හෝම් ලයිෆ් ස්ටයිල්, ගාඩ්නින්, මනි සේවින් වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අදට මම නවතිනවා. තෙරුවන් සරණයි.